දැම්මලා දැන් මේ ලෙල දෙනවා. මේ සෙලවෙනවා. නමුත් මේ සෙලවීම මම පැහැදිලි කරන්නේ අපි ගීතය වාදනය කරාට පස්සේ මේ පරිසරයේ විශ්වයේ මේ සබාධාමේ මේ රිද්ම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා ඒ රිද්මය ගීතයේ රිද්මය බවට පත් වෙනවා. ගී රිද්මය මේ විශේෂ ශක්ති බලවේගයට ආකර්ෂණය වෙනවා. ඒ ආකර්ෂණය වීම තුළින් විශේෂ ශක්ති බලවේගය මේ පහන් ආලෝකය තුළින් අපිට පෙන්눔 කරනවා. වචන ආභාවිතා කරනවා. වෙනස අපිට දකින්නට නම් මේකට අපිට අනිවාර්යයෙන්ම ගීතය අවශ්‍ය වෙනවා. ඒ ගීතයේ රිද්මයක් තියෙනවා. යමක් සිද්ධ වුණාද අපිට ඒ පහන් මේ ලෝක නිවර්ණේ රිද්මයට ලෙලදුනා. ඒ සෙලවෙන රිද්ම් එක රිද්මය වෛද්‍යතුමනි පහන් දැල්ලේ රිද්ම් එකයි ගීතයේ රිද්ම් එකයි දෙකම එකක් බවට පත් වුණා. පංච් ලයින් එක දීලත් ඉවරයි මේ විහිළුවේ. තාමත් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් විහිළුව තේරිච්ච නැති. බුදු සරණයි. රිද්ම් එකයි දෙකම එකක් බවට පත් වුණා. වෛද්‍යතුමා කියන්න දෙයක් තියනවද සයුරේ? ඒ කියන්නේ උත්තර මාධ්‍යයට උත්තර නැතුව නේද එහෙමද? දැන් අපිට දැන් මම ඕකට કૃතිම උහුලඟක් ඇති කරනවා. එතකොට හරි මම හිතන්නේ වේගවත් අපි නේද? ඔය දැන් එහා පැත්තටමනේ සම්පූර්ණයෙන් නැඹුරු වෙන්නේ. ඔන්න ඕක දැන් ඔය ගීතය ඔය DSN බලෙන් ඕක කෙලින් කරන්නකො මේ පැත්තට නටවන්නකො. ගීතයේ රිද්මය දැන් මේක සුළි කුණාටුවක් වෙලානේ තියන්නේ මේ ෆෑන් එක. මේක දැන් වේගය වැඩි. ඒක එතකොට DSN ගේ බලෙන් බැරිද ඕක එතකොට ඔය හුලම් පාර කුණාටුවට බෑ. මේවා ටීවී වල පේනනේ උන්ට ගන්න ඔක්කොම ගන්න පුක පෙරෙන්නේ. නැත්තම් ගන්න දෙන්න පුක. එන මට නම් ගානක්වත් නැහැ. It's up to you. You know what I'm saying?